වගේ ඉතිහාසයක් තියෙන පළාතක මේ වටිනාකම අවුස්සලා ආපහු මේක ජනගත කරන්න මේ ගන්න උත්සාහයට ජාතික ජන බලවේගයේ ප්‍රධාන මේ අපේ වර්තමාන ආණ්ඩුවට සහ මේ පාලන තන්ත්‍රයට මම මගේ හෘදයාංගම ස්තුතිය සහ සුභාශිංසනය පිරිනමනවා. ඒ වගේම මේ පළාතේ කෙනෙක් විදියට මගේ සියලුම සහයෝගය ඉතාම නිර්ලෝභීව සතුටින් මේ සඳහා දෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියනවා. මොකද හොඳ දේ කවුරු කළත් හොඳයි. ඒක ආණ්ඩුවද කරන්නේ වෙන කෙනෙක්ද කරන්නේ එහෙම බෙදලා බෑ. මේ කාලේ එතුමාගේ විසෝවරු දියනාපු තොටක් දියනාපු උල්පතක් රජතුමා තමයි ඒක නිර්මාණය කළා තියෙන්නේ. ඒ උල්පත තියෙනවා මේක සිරස අවනේද සිරස අපේ ප්‍රධාන සභාපතිතුමාට අයිති ඉඩමක. ඒක තියෙන්නේ ආණ්ඩුකාරතුමනි මැටියගනේ. ඒ උල්පත හින්දෙන්නේ නැහැ. ඒතකොට දැන් අපි ඒක පෞද්ගලික ඉඩමක් වුණාට මම දන්න තරමින් පුරාවිද්‍යාවේ නිරීක්ෂණ යටතේ තියෙනවා. ඒතකොට මේ වගේ අපි නොදන්න කාරණා කොට ඊළඟට වැලිවිට සරණංකර සංඝරාජ නාහිමිය අවසන් වරට සැඟවී සිටි රජමහා විහාරයේ පොතුහැර මම ගිහින් ප්‍රෝග්‍රෑම් එකකුත් කළා. මේ තියෙන ආසාවටම බින්ගෙවල් 13ක් තියෙනවා තාම. ඊට පස්සේ අපිට අපේ සාහිත්‍ය පෝෂණය කරපු වැඩිම සාහිත්‍ය කෘති බිහි වුණු කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිතු වුණු දෙවෙනි පරාක්‍රම බාදුතුමාගේ නිජබිම මට මෙහෙම මේක හවස් වෙනකන් කියාගෙන ගියා. පුද්ගලිකව මට දුකක් තිබුණා. ඇයි මේ පළාතට මේ එන ආණ්ඩුකාරවරු ඇයි මේ පළාත දිහා කරලා බලන්නේ නැති කියලා ඒ දුක තුනී කරගෙන තිස්ස වර්ණසූරිය මැතිතුමා ආණ්ඩුකාර දොරේට එනවා. කලාකරුවෙක් වෙන්න ඕන කලාව ගැන තේරෙන්න. ඔක තමයි ඇත්ත කතාව. කලාවක් ඇඟේ නැත්තම් මම දන්නේ කොහොමද ඒක හිතෙන්නේ කියලා. ඉතින් ඒ නිසා අද මේ වැඩේට දැන් මට ධර්මප්‍රිය මහත්මයා තමයි කතා කරන්නේ. එතුමාට පුදුම උමනාවක් තියෙනවා උනන්දුවක් තියෙනවා. හැමතිස්සෙම කතා කරනවා. මම කොහොමද කරන්නේ මුතුකල මහත්තයා? කොහොමද කරන්නේ මේක? කොහොමද? එතුමාගේ තියෙන වැදගත්ම ක්වොලිටි එකක් තමයි මිනිසුන්ගෙන් අදහස් ගැනීම. මම ඔබතුමාට සුබ පතන ඔබතුමාගේ දේශපාලන ජීවිතයට. ඉතින් ඒ නිසා මම වැඩි වෙලා කතා කරන්නේ නැහැ. මට මේ පළාතේ මේ සිදුවෙමින් තියෙන මේ වයම අභිමන් කියන මේ පුනරුදය ඇත්තටම ඒකනේ දැන් වචනේ නේ මේ පුනරුදය සත්‍ය වශයෙන්ම යථාර්ථයක් කරගන්න දෙන්න පුළුවන් යම් සහයෝගයක්ද ඒ සියල්ල අපි නොපිරිහෙලා දෙනවා. මොකද අපිට මේ විශාල තරුණ පිරිසකගේ බලය තියෙනවා. ඒ වගේම අපි මේ පළාත ඉපදුණු අය මමත් මලියදේවිට ගියේ. එතකොට මලියදේව මහරහතන් වහන්සේගේ ජන්ම භූමිය උන්වහන්සේගේ ඒ පළඟක් බැඳගෙන ධර්ම දේශනා කරපු නිසා පළාතට ගම උඩපොළ කියලා. එතුමාගේ සහෝදරයෙක් තමයි සපුමල් මිය ගියාට පස්සේ සපුමල් බණ්ඩාර වෙනවා දේවත්වයෙන් සලකනවා. ඒ තමයි පොල්ගහවෙල පැත්තට අධිග්‍රහිත දෙවියෝ කියන විශ්වාසය තියෙන සපුමල් බණ්ඩාර දේවාලය තියෙනවා එහි. ඊළඟට සුළුගුළු විහාරයේ බැඳුණු කතා, ඇඹුල්හැලු විහාරය ගැන තියෙන කතා, සුළුගුළු උපාසකතුමා තවුතිසාවට ගිහිල්ලා මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ සලු දෙක අරගෙන ඇවිත් නිදන් කළා. ඒ එකක් ඇඹුල්හෙළු විහාරයේ සෑයේ මෑතක අවුරුදු දශක කිහිපය ඇතුළේ ඉතිහාසයේ කැණීම් කරලා සොයාගත්තා. නැවත ඒ සෑයේ මේක තියලා නිදන් කළා. ඒක මෑත ලේඛනවල තියෙනවා. ඉතින් ඒ නිසා මෙහෙම රහස් ගබඩාවක් වෙච්ච වයම පළාත මේ රහස් ගබඩාවේ ඇතුලේ අර තිබ්බ කැක්කුම නිසා වැඩිම ප්‍රමාණයක් ආරක්ෂක අංශයට ගියපු පළාත වුණා. වැඩිම මලගෙවල් ප්‍රමාණයක් තිබ්බ පළාත වුණා. වැඩිම දන්සල් දෙන පළාතක් වෙනවා මේක. එහෙම වාසනාවන්ත පළාතක් තමයි ආණ්ඩුකාර දුන්නේ ඔබතුමාගේ මේ සුරතට ඇවිත් තියෙන්නේ. ධර්මප්‍රිය මහත්මයා දිවාරය මහන්සි වෙනවා. අනිකුත් අපේ සියලුම දේශපාලන අධිකාරියේ නියෝජිත මහතුරුන්ට මම ඉතාම සෙනෙහසින් තුති පුදනවා මේකට. මේ වැඩසටහන මම ඉස්සරහට අපි සම්බන්ධ වෙලා මේක හොඳ තැනකට ගේමු. මම ඉල්ලීම් දෙකක් කරනවා යන්න කලින්. මට පුද්ගලිකව ඉල්ලන්න පුළුවන්. මට පේනවා අපේ අනිල් සර්
ජනකලා කේන්දරයේ ඔබතුමායි මායි තමයි සිල් ගන්න ගියේ. ඒතර අද ඔබතුමා ජනකලා කේන්දරයේ සභාපතිතුමා විදිහට වැඩ කටයුතු කරා. මට හරියම සතුටුයි මට සුබවතනා සර්ට. මේ මම සර් ඔය ජනකලා කේන්දරේ මුලින්ම අලුත් වැඩියා කරන්නම් කියලා ඉල්ලීමක් කළා. පහුගිය පාලන කාලෙක. නමුත් ඒ ඉල්ලීමට නිසි ප්‍රතිචාරයක් ආවේ නැහැ. ඒ වෙනුවට තිබ්බ කොට්ටම් කස්ටි කැපුවා. ඒ හින්දා දැන් මේ සීල භාවනාවට සටහනට මම සියෝන් එක තමයි දෙන්නේ. මගේ ආයතනය තමයි දෙන්නේ. එතන තමයි තරුණ පිරිසැවිලා සිල් ගන්න. ඉතින් මම ඔබතුමාට මේ වෙලාවේ යෝජනාවක් දෙනවා අපි යන්ලිසර්ට අනේ ආපහු පොයේ දවසට නේද? මේ කොල්ල කෙල්ලන්ට ඔය ඇවිල්ලා ඉන්න ඔය උපාසක පිරිසට ඇවිල්ලා සිල් සමාදන් වෙන වසවටක් සංවිධානය කරන්න ඔබතුමාට ශක්තිය ලැබේවා. ඉල්ලීම් දෙකයි මැතිතුමනි මේ කිසිම එකක් මගේ පොත්වල ඉල්ලීම් නෙවෙයි. පළවෙනි එක මම උපරිම උනන්දුවෙන් ඒකට ඔබතුමාට උමනා සියලු සහයෝගය දෙන්නම්. අපේ පළාතේ දරුවන්ගේ ඉංග්‍රීසි ටික හදමු. ඒක පෝෂණය කරන්න දෙන්න පුළුවන් සියලුම ඕනම අයවරකින් මම සහයෝගය දෙනවා. ඉංග්‍රීසි ටික හදමු. දෙවෙනි එක අනේ මේ අපේ කොල්ලන්ට කෙල්ලන්ට හැන්දෑවේ වෙවිලා ඉන්න වැවරවුමේ ලයිට් ඕෆ් කරන්න එපා. නේද? අපුඩියක් දෙන්න කමක් නැහැ. 10:00 ලයිට් ඕෆ් කරන්න එපා. ලයිට් ඕෆ් කරලා ඔගේ පරිස්සම් කරන්න දෙයක් නැහැ 10:00 පස්සේ. මේක ඇත්තටම සමහරට අපේ ආණ්ඩුකාරතුමා දන්නේ නැතුව ඇති. මේ වැව ඇති අපිට ආදායම උත්පාදනය කරන්න මේ පළාත ඇතුළේ.